මගේ නම සමන් මගේ මේ වගාවක් කරා ගවුට් එකේ 2014 මම පැළගන්නවා මේ අම්පාර තිප්ප කම්පැනි එකකින්. පසුව අවුරුද්දක් පමණ ගියාට පසු කවුරුත් ඒ ගැන සොයා බැලීමට ආවේ නැහැ. වගාව ලොකු වෙමින් යද්දී පැළ විකුණා ගැනීම සඳහා සෑහෙන්න ආයතන ආවා අපේ වත්තට. ගස් වැඩමින් අවුරුදු 8ක් 9ක් පසුව මට අපේ ගමේ ස්වභාහරිත ප්ලාන්ටේෂන් ආයතන වැඩ කරන අපේ ගමේ අයියා කෙනෙක් මාර්ගයෙන් මට ස්වභාහරිත ප්ලාන්ටේෂන් එක හම්බ වෙනවා. ඒ මහත්තුරු ඇවිත් වගාව බලලා ඒ කට්ටිය අපේ වගාවට මේ සියලු උපදෙස් ලබා දීලා ට්‍රීට්මන්ට්ස් සියලුම දේ ඒගොල්ලෝ විසින් සපයලා අවුරුදු 3කට පසු අද පැමිණ මේ අපේ වගාව අස්වනු නෙලන්න ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා දැන්. ඒක ගැන ඇත්තටම සන්තෝෂයි. කිසිම ආයතනයකින් ආවේ නැහැ. සොයා බලන්න අපි ගොඩාක් මේ දුක් මහන්සියෙන් ජීවත් වෙලා මේ අතර කීයක් කර හොයාගන්න අවස්ථාවේදී මේ ස්වභාවික ආයතනය ඇවිත් කරන කැපවීමට